සිරිමලා මොකද උඹ නිකන් බය වෙලා වගේ මං දැක්කහම භූතයෙක් දැක්ක වගේ වුණේ එකපාරටම මම මේ උඹලව හම්බ වෙන්න දෙවල් පැත්තට එන ගමන් හිටියේ උඹව දැක්කම ඉතින් එකපාරට බය වෙන්නේ නැතුව මග දිගට උඹව හම්බෙයි කියලා මං හිතුවේ නෑ හරි උඹ බය වෙලා ඉන්නේ මොකටද කියපන්කෝ ඉස්සල්ලා භූත වෙලා ඉන්නේ නැතුව උඹලට කියවුවට විශ්වාස කරන්න කන්නේ මට මාර වැඩන්නේ උනේ බං හරි මෙහෙට වරෙන්කෝ අපිත් ඒකක් බොන ගමන්ම කතා කරමු උඹට මොකද උනේ කියලා මෙතනින් වාඩි වෙලා ඉඳහන් ඉස්සෙල්ලා ඔක්කොටම කලින් නැත්තම් උඹට කලන්තේ දාලා වැටෙනවා මං දන්නවා. හරි ඔන්න වාඩි වුණා. දැන් උඹ මට පැහැදිලිව සවිස්තරාත්මකව කියපන් උඹට මොකද උනේ කියලා. මේකයි බං. අපේ අම්මට අද නිවාඩු දවසනේ. ඉතින් අම්මයි මායි සීයාගේ කාමරේ අස්කර කර හිටියේ උදේ ඉඳන්ම. උඹට මතකනේ චාමා අපේ සීයාව? මොකද මට මතක නැත්තේ බං. මට මතකයි. උඹලා සීයා ඒ දවස්වල අපි පුංචි කාලේ එයාගේ මුහුදු ගමන් ගැන රස කතා අපිට කිව්වා. මට හොඳට මතකයි. උඹට මේ මුහුදු ගමන් ගැන සීයා කියපුවා මතකයිද? ඔව් බං අපි පිස්සුවේ වගේ ඒ කාලේ එවහන්න ආසයිනේ. උඹට මතක නැද්ද? අපි හැමදාම හවසට උඹලා ගෙදරට එන්නේ සීයාගේ කතා ටික අහන්නනේ. හරි. උඹට කියන්න මට අපේ සීයා ලියපු දිනපොතක් හම්බ වුණා. ඒ දිනපොතේ ලියලා තියෙනවා බං සීයාගේ හැම මුහුදු ගමනකම විස්තර. උඹට මතකද චාමා? අපේ සීයා මුහුදු රාක්ෂයෝ ගැනයි, මුහුදේ තියෙන අద్భుත දේවල් ගැනයි, මුහුදේ තියෙන අద్భుත දූපත ගැනයි අපිට ඒ දවස්වල කියපු විස්තර. ඒ හැම දෙයක්ම සීයා අකුරක් නෑනේ පොතේ ලියලා තියෙනවා බං. මොනවා? උඹ කියන්නේ ඇත්තක්ද? ඒ කියන්නේ පොත මාර ධන නිදාන යන්න බා. අපිට ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් නේ. ඒක විතරක් නෙමෙයි බං. මම මේ කලබල වෙලා ඉන්නේ ඒකට නෙමෙයි. ඒ පොතේ පිටුවේ අන්තිමට ලියලා තිබ්බ දේ ගැන. මොකක්ද ඒකේ අන්තිමට ලියලා තිබ්බේ? උඹට මේ තරම් කලන්තය දෙන්න මොකක් හරි රහස් වාක්‍යයක්වත් තිබ්බද ඒකේ? මාගේ ආදරණීය චූටි පුතා වෙත ඔබ කවදා හරි මේ දිනපොත කියවුවොත් ඔබට සිදු වේවි මාගේ නවතා ඇති මුහුදු ගමන නැවත දියත් කිරීමට. සද්දිනක මුහුදු ගමනින් පසු ඔබට හැකි වේවි සොයා ගැනීමට අභිරහස් දූපත. මන් දන්නවා ඒ ඊටමත් අපහසු දුෂ්කර කාර්යයක් බව. නමුත් ඒ ඔබේ වගකීමයි. මොකක්? සද්දිනක මුහුදු ගමනකින් පසු අභිරහස් දූපත සොයා ගැනීමට? ඒකද උඹේ සීයා අර දිනපොත අන්තිමට ලියලා තිබ්බේ. හරි නේද? දැන් උඹටත් කලන්තේ වගේ නේද චාමා? ඉතින් මට කලන්තේ හැදුන එක අහන්න දෙයක් නෑ ඔක කියවලා. පොඩ්ඩක් හිටපන් සිරිමලා. ඇයි උඹ දැන් දවස් 7ක් මුහුද තරණය කරලා ඒ අභිරහස් දූපත හොයා ගන්න ඕනි? ඇයි ඒක උඹේ වගකීමක් වෙන්නේ? ඒක තිබුණ නැද්ද පොතේ? ඒකේ අන්තිමට තිබ්බ බං. ඔබ ඒ සොයාගත් පසු ඔබ විශ්මයට පත් වේවි කියලා. සිරිමලා මට කියපන්. ඔය කතාවේ තිබ්බේ ඇත්තක්ද? ඒ කියන්නේ සීයා අපිට ඉස්සෙල්ලා කියපු කතා ඔක්කොම ඇත්තද? මුහුදු රාක්ෂයෝ ගැනයි අභිරහස් දූපත ගැනයි? මං හිතන්නේ නෑ බං. අපේ සීයා ඒ දින පොතේ බොරු ලියලා ඇති කියලා. අනික සීයාට එහෙම කරන්න ඕමනාවක් නෑනේ. සීයා මොකටද අපිව රවට්ටන්නේ? බලෑ සීයා නැති වෙලා දැනටත් අවුරුදු 10ක් වෙනව නේද? කියන්නද වැඩ? මේක අපි අරුන් දෙන්නට කියලා මොකක් හරි ඉක්මනට කරන්න වෙනවා. අපි යන්නේ පැත්තට. හරි යමුකෝ එහෙනම්. මොනවා? බොය ගොතලා කියන කතාවක් එහෙම නෙමෙයි නේද සිරිමලා කියන්නේ? ඒක තමයි. මූ කියන ඒවා විශ්වාස කරන්නත් බෑ හැබැයි. නෑ බං. මූ කියන්නේ ඇත්ත. බලට මතක නැද්ද ඒ දවස්වල අපි පුංචි කාලේ යන්නේ සිරිමලාලා ගෙදර අනිවාර්යෙන්ම සීයා කතා අහන්න බලාගෙන්නේ. මුහුදු ගමන් ගැන විස්තර කියනවා. එක දිගට. මතක නැද්ද උඹලට? මම බොර කියන්නේ නෑ බං. උඹලට ඕන නම් මං මේ පොත පෙන්නන්නම්. මොකද කියන්නේ? දැන් ඉස්කෝලේ නිවාඩු දෙන එකේ කට්ටියත් එක්ක යන්න. දවස් 7ක මුහුදු ගමනක් ගිහිල්ලා එන්න. උඹලා හිතන තරම් එහෙම මුහුදු ගමනක් යන්න ලේසි නෑ. අපිට අවශ්‍ය කරන තරම් කෑම බීම ඕනි. වතුර ඕනි. ප්‍රථමාධාර ඕනි. වතුර මොකටද බං? ඇයි ඕනි තරම් මුහුදේ වතුර තියෙන්නේ? ගොන් වල මොට්ටලයෝ. මුහුදේ තියෙන ලුණු වතුර. ඒව අපිට බොන්න පුළුවන්ද? ඇති තරම් වතුර අරන් යන්න ඕනි බොන්න පුළුවන් වතුර මුහුදු ගමනක් යද්දි. දැන්වත් ඉගෙන ගනි. හඩේ උනේ බං. සෝරි බෙන්ජා උඹ මතක් කරපු එක හොඳයි ඒක. ඇයි බං අපිට යාත්‍රා කරන්න හොඳ බෝට්ටුවකුත් ඕනි නේද? අර ටික ඔක්කොම තිබ්බත් වැඩක් නෑනේ. අපිට හොඳ බෝට්ටුවක් නැත්තම්. බෝට්ටුව ගැන කිසි කරදරයක් වෙන්න ඕනේ නෑ බං. අපේ සීයාගේ බෝට්ටුව තියෙනවා ගබඩා කාමරේ. හරි ඉස්කෝලේ නිවාඩු දුන්නාට පහුවදා දවසේ අපි මේ ගමන දාගමු. ඔන්න එහෙනම් ස්ථිරයි. මම මේ මුහුදු ගමනක් යන පළවෙනි පාර. අනේ මන්දා මට නම් හිතා ගන්නත් අමාරුයි. මම ඇත්තටම මේ ගමනේ යනවාද කියලා. නිකන් මේක හීනයක් වගේ. මම නම් එක පාරක් බෝට්ටුවකින් ගිහිල්ලා තියෙනවා. හැබැයි මෙච්චර දුර ගමනක් යන පළවෙනි පාර. බෙන්ජා අපි යන්න ඕනේ කොහෙටද කියලා උඹට ප්ලෑන් එකක් තියෙනවද? ඔව් සිරිමලාගේ සීයාගේ දිනපොතේ තිබ්බ හැටියට නම් අනිවාර්යයෙන්ම අපිට එතන හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි ඉතින් මට හරියටම කියන්න බෑ. අපි උපරිමයෙන් උත්සාහ කරලා බලමු. බෙන්ජා දැන් නම් බඩගිනි වගේ. කණ්ඩගෙන ආපුවා මොකුත් නැද්ද? උඹට නම් ගොඩබිමේදී මුහුදෙදිත් එකම විදිහයි නේද සිරිමලා? කොහේ ගියත් උඹට බඩගින්න තමයි ප්‍රථම රාජකාරිය. නැතුව අනිවාර්යයෙන්ම මොනවා හරි කාලේ ඉන්න ඕනේ වැඩක් කරන්න කලින්. බෙන්ජා වෙලාවට අපිට වතුර මතක් කළේ. නැත්තම් අපිට බොන්න වෙන්නේ මුහුදු වතුර තමයි. ඒකනේ මං උඹලට කිව්වේ. අනිවාර්යයෙන්ම මුහුදු ගමනක් යද්දී වතුර තමයි වැදගත්ම දේ. ඒක නැතුව මොකුත් කරන්න බෑ.
අපි ගෙනාවේ වතුර එක බැරල් එකක් විතරයිනේ. අපි ඒක සලාක විදිහට තමයි පාවිච්චි කරන්න ඕනි. සලාක විදිහට? ඒ මොකක්ද ඒ බං? මෙහෙමයි. සීයාගේ දිනපොතේ තිබ්බට දවස් 7ක් ඔය ගමනට යනවා කියලා අපිට ඇත්තටම කියන්න බෑනේ. දවස් 7කට වඩා යයිද කියලා. බෙන්ජා, උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා තමයි. අපි මේ ඉන්නේ ගොඩබිමක නෙමෙයි, මුහුද මැදනේ. අන්න ඒ හේතුව නිසා අපි ගෙනාපු කෑමයි වතුරයි අපි පරිස්සම් කරගන්න ඕනි. කොච්චර දවසක් අපිට මේ ගමනට ගත වෙයිද කියලා කියන්න බැරි නිසා. හරි. මට දැන්නේ වැඩේ තේරුණේ. හරි එහෙනම්. මං උඹලා කියන විදිහට කරන්නම්කෝ. ඒ මචල්ලා, අර බලපල්ලා. තල්මස්සු රෑනක් නේද අර ඉන්නේ. මුහුද මැද්දේ රංචුවක්ම ඉන්නවා. යකඩෝ තල්මස්සු නේන්න. මම්මගේ ජීවිතේටම අද තමයි තල්මස්සු හැදෙන්න දැක්කේ. උන් මාර ලොකුයිනේ බං. කාටුන් වල තිබ්බට වඩා. මොනව තල්මස්සු? බලහන් ඔතන කී දෙනෙක් වගේ ඉන්නවද කියලා. උඹ දැන් බෙන්ජ අපිට කියන්නේ ආන් අර යට ඉන්න තල්මස්සු ටික ගණන් කරන්න කියලාද? ඒ මොන හවල් එකකටද බං? තල්මස්සු ගණන් කර කර ඉන්නේ. යකෝ උඹලට මතක නැද්ද බං? සීයාගේ දිනපොතේ තල්මස්සු ගැන තිබ්බා. ඔව්මයි. සීයාගේ දිනපොතේ තල්මස්සු ගැන පැහැදිලිව සඳහන් කරලා තිබුණා. මට දැන් මතක් වුණේ. හරියට හරි. ඒකේ තිබ්බනේ මෙන්න මෙහෙම. ඔබ අත්භූත දූපත ආසන්නයේට පැමිණෙන විට ඔබට නිල් තල්මසුන් පාර පෙන්නාවි. ඒ මඟ අනුගමනය කරන්න. ඔබට විශ්මිත දෙයක් බලා ගැනීමට හැකි වේවි ඉන්පසු. ඒ කියන්නේ බං සීයායේ දිනපොතේ ලියලා තිබ්බ නිල් තල්මස්සු රෑනද මේ ඉන්නේ. ඒ කියන්නේ එහෙනම් මේ නිල් තල්මස්සු ටික අපිට පාර පෙන්නනවා. මටත් හිතෙන හැටියට එහෙම තමයි සිරිමලා. හැබැයි උඹට මතක නැද්ද ඊට පස්සේ තිබ්බ පදපේලිය? ඒකට පස්සේ පදපේලියකුත් තිබ්බද බං? මට මතකයි බං ඊට පස්සේ තිබ්බ පදපේලිය. හරි එහෙනම් උඹ ඒකද කිව්වේ නිල් තල්මස්සු රෑනේ කීයක් ඉන්නවද බලන්න කියලා? උඹලා උත්තර අගය කරන්න නැතුව මටත් කියපල්ලකෝ මොකක්ද ඒකේ තිබ්බේ කියලා. නිල් තල්මස්සු රෑනේ තල්මස්සු 5ක් ඉන්නවනම් උන් අපිට පාර පෙන්නන තල්මස්සු. බැරි වෙලාවත් තල්මස්සු රෑනේ තල්මස්සු 7 දෙනෙක් ඉන්නවනම් ඒ අපිට පාර පෙන්නන්න එන තල්මස්සු නෙමෙයි. එහෙනම් ඒ මොන තල්මස්සුද? තල්මස්සු 7 දෙනෙක් එන්නේ මොකටද? තල්මස්සු 7 දෙනෙක් එනවනම් මුහුදු ආශ්‍යාගේ බලපෑමට තමයි තල්මස්සු 7 දෙනාම එන්නේ. එහෙම තමයි අපේ සීයාගේ දිනපොතේ ලියලා තිබ්බේ බං. පොඩ්ඩක් බලහන් ඔතන තල්මස්සු කී දෙනෙක් ඉන්නවද කියලා හරියටම. 1යි 2යි 3යි 4යි 5යි. ඊට වඩා නම් මට එක එක්කවත් පේන්නේ නැහැ. තල්මස්සු 5ක් ඉන්නවා කියන්නේ එහෙනම් අපිට බය වෙන්න දෙයක් නැහැ. ඒ අපිට පාර පෙන්නන්න ආපු තල්මස්සු තමයි. හම්මේ දැන් තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. අපිට කරන්න තියෙන්නේ ඔය තල්මස්සු පිටිපස්සෙන්ම යන එක විතරයි. හරි එහෙනම් වරෙල්ලා දැන් තමයි උඹලගේ වතුර සලාගේ දෙන වෙලාව. ආන් අතන තියෙන පොල් කට්ට අරන් එන්න. ඒකට එක ගානේ තමයි වතුර එකපාරකට දෙන්නේ. එකපාරකට එක පොල් කට්ටයි. තේරුණාද? තියෙන තිබෑ ඇටියට පොල් කට්ටක් නම් බීලා බඳි හැබැයි. වතුර සලාකේ බීලා ගෙදරින් බැඳගෙන ආපු බත් මුල් ටික දැන් කාලේ ඉවර කරමු. නැත්තම් හවස් වෙද්දි බත් මුල් ටික නරක් වෙන්න බලාවි. ඊට පස්සේ නරක් වෙන්නේ නැති ආහාර ටික අපි පස්සේ කන්න තියාගමු. දවස් 7ක්ම අපිට මේ ගමන යන්න තියෙනවනේ. උඹලට මට පේන දෙම් පේනවද? මුහුදුලි හිනියෝ නේද? ඒ කියන්නේ අපි ඉන්නේ ගොඩබිමක් ආසන්නේ. හරියට හරි. අපි එහෙනම් මං හිතන්නේ ඒ අබිරහස් දූපතට ලං වෙලා ඉන්නේ. හිතුවට වඩා මේක ගොඩාක් විශාල දූපතක්. උඹලා සීයාගේ දිනපොතේ තිබ්බ සිරිමලා මේ දූපත ගැන තමයි මට හිතෙන විදියට. ඔව් නිල් තල්මස්සු අපිට පාර පෙන්නපු විදිහට නම් මේක තමයි දූපත. ඒ කියන්නේ මේක මොකක් හරි අබිරහසක් හැංගිලා තියෙනවා. සීයා මට කිව්වේ ඒක හොයාගන්න කියලානේ. අපිට එකපාරට කැලේ ඇතුළට යන්න බෑ බං. හේතුව තමයි අපි දන්නේ නැහනේ මේකේ මොන අබිරහස් හැංගිලා තියෙනවද කියලා. අපිට ඒකට ප්ලෑනක් ගහන්න වෙනවා. කවුද දන්නේ මිනිකන ගෝත්‍රිකයෝ මේ කැලෑවේ ඉන්නවද කියලා? උඹට නම් හැමදේම විහිළු නේද? ඇත්තටම මිනිකන ගෝත්‍රිකයෝ මේ කැලෑවේ හිටියොත් ඔබ මොකද කරන්නේ? බය හිතන කතා කියන්න එපා බං. මං ඒක නිකන් විහිළුවට කිව්වේ. හරි. දැන් ඉතින් කතාව නවත්තලා අපි මේ කැලෑව ඇතුළට යන ප්ලෑන් එකක් ගහමු. නැත්තම් තව දවස් 7ක් මේ දූපතේම